කෝච්චියාව එලිසබෙත් ස්ට්‍රීට් එකෙන් එළියට ආවා. නැතුව නෑ ෆිලිප් ඕ සෝරි. ස්ට්‍රීට් සවුත් එකෙන් එළියට. ඒකෙන් එළියට ආවා. දැන් අපි යනවා සෙන්ට් මේරිස් කැතිඩ්‍රල්. මේ අපි යන්නේ හයිඩ් පාර්ක් එක මැද්දෙන්. ඉතින් එතන තියෙනවා ආචිබෝල්ඩ් මෙමෝරියල් ෆවුන්ටන් එක. ඊට එහා පැත්තේ තමයි සෙන්ට් මේරිස් කැතිඩ්‍රල් එක තියෙන්නේ. සෙන්ට් මේරිස් කැතිඩ්‍රල් එක තමයි ඔස්ට්‍රේලියාවේ තියෙන ලොකුම කතෝලික දේවස්ථානය. මෙතෙන්ට විසිටර්ස්ලා ගොඩක් එන හින්දා අයිස්ක්‍රීම් ට්‍රක්ස්, ෆුඩ් ස්ටෝල්ස් නිතර දකින්න පුළුවන්. හයිඩ් පාර්ක් එකේ තව පැත්තකින් සිඩ්නි අයි ටවර් එක බලන්න පුළුවන්. ඉතින් මේ ටවර් එකේ උඩටම ගියාම මුළු සිඩ්නි එකම 360 view එකකින් බලා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ සෙන්ට් මේරිස් කැතිඩ්‍රල් එක. සෙන්ට් මේරිස් කැතිඩ්‍රල් එක එළියේ ලස්සන ස්ටැචුස් තියෙනවා වගේම චර්ච් එක ඇතුළෙත් එක සේන්ට්ස්ලා වෙනුවෙන් ස්ටැචුස් තියලා තියෙනවා. ඉතින් අපිට පුළුවන් ගිහිල්ලා කැන්ඩල්ස් පත්තු කරලා ප්‍රේ කරන්න. පල්ලියට ගියා යද්දී ඇතුලේ පූජාව තිබ්බා. ඊට අපි පූජාවටත් හිටියා. ඇතුලේ ෆොටෝස් ගන්න බෑ. ඒ නිසා අපි මොනවද ගත්තේ? ඇතුලේ ෆොටෝස් ගත්තේ නැහැ, වීඩියෝස් ගත්තේ නැහැ. එළිය විතරයි ගත්තේ. ඉතින් පල්ලිය සෙන්ට් මේරිස් කැතිඩ්‍රල් සිඩ්නි. දැන් යනවා අයිටම සිඩ්නි අයිට. සිඩ්නි අයිටව කාලා ඊට පස්සේ. ඊට කලින් කනවලු. මෙතන shopping center එක තියෙනවා. Okay. That's it. Westfield Sydney shopping centre එක ඇතුලෙන් තමයි අයි ටවර් එකට යන්න තියෙන්නේ. ඉතින් අපි දෙන්නට බඩගිනි හින්දා ඉන්ෆර්මේෂන් ටැබ් එකෙන් අපි දෙන්නගේ බඩගින්නට හරියන රෙස්ටරන්ට් එකක් සර්ච් කළා. ඊට පස්සේ අපි සර්කියුලා කී එක මැද්දෙන් ඔපෙරා හවුස් එක බලන්න යන්න පටන් ගත්තා. එතන ෆෙරීස්, ක්‍රූස් ෂිප්ස් නවත්තලා තිබ්බා. ඉතින් මේ තමයි වර්ල්ඩ් ෆේමස් සිඩ්නි හාබර් බ්‍රිජ් එක. ඕන නම් අපිට පුළුවන් බුක් කරලා ඒ උඩට නගින්න. ඉතින් මේ තමයි අයිකොනික් ඔපෙරා හවුස් එක. සිඩ්නි වලට එන ඕන කෙනෙක් මෙතන ඉඳන් ෆොටෝ එකක් ගන්නවමයි. Sydney Browns. Tiene.
එදා හරි රස්න දවසක් හින්දා එතන තිබ්බ ජෙලාට ෂොප් එකකින් අපි අයිස්ක්‍රීම් දෙකකුත් ගත්තා. අදට එච්චරයි. Thank you for watching.